Namo Buddhaya. Good evening, everyone. Welcome to Mindful Samadhi. This evening we have a very special guest on the channel who's going to be doing a singular discussion. So tonight it's my honor to welcome Venerable Walagadara Buddharakita Tero to the channel for a Dharma discussion. Bhante Buddharakita has been a monk for the past 22 years and has a wealth of knowledge when it comes to Buddhism. Venerable Buddharakita is highly proficient in the ancient language of Pali, which the Buddha himself used to speak. For the past 10 years, Bhante has been teaching Pali and Buddhism at a monk's school located in Peradeniya in Sri Lanka. So without further ado, I'd like to invite Venerable Buddharakita to the chair to conduct a sermon in his mother tongue of Sinhala. Tonight's topic will be based around meditation and how we can perceive the practice correctly. So it is my absolute pleasure to invite Venerable Buddharakita to the stage. Sadhu, sadhu. Samanta Chakkhawalesu Atra Gaccantu Devata Saddhammang Munirajassa Sunantu Saggha Mukhadang Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayam Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Brisbane Sri Lankarama Mahaviharastha විහාරගණ පරපුරෙහි අධිපතිත්වය හොබවන ඕස්ට්‍රේලියා මහද්වීපයේ ප්‍රධාන සංඝනායක මහා මහෝපාද්‍යය අති ගෞරවාර්හ උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතික පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තැන්පත් මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි. Mindful Samadhi YouTube නාලිකාව ඔස්සේ අද දවසේ මේ සදහම් විකාශනයට අපිට ආරාධනා කරන්න යෙදුණු අපේ පැවිදි සහෝදර ඕස්ට්‍රේලියන් ජාතික ධම්මසමාධි අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති පින්වතුනි පින්වතියනි, මනුස්සයෙක් හැටියට ජීවිතයක් ලබාගත් අපි හැම කෙනෙක්ම ලබාගත් ජීවිතයේ පිළිබඳව අනුස්මරණය කරන එක, නැවත හැරී බැලීමක් සිද්ධ කරන එක අතිශයින් වැදගත් වෙනවා. හේතුව ක්ෂණයක් පාසාම මේ ගෙවෙමින් යන්නේ ඔබෙත් මගෙත් ජීවිතය. ආයුෂය ගෙවෙනවා කියන එකේ තේරුම ජීවිතය අවසාන වෙනවා කියන එකයි. එහෙනම් ජීවිතය අවසාන වෙන්න ප්‍රථමව ඔබත් මාත්
මේ ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මොකද මේ අවස්ථාව බොහෝම දුර්ලභව ඔබටත් මටත් උරුම වෙච්ච අවස්ථාවක් වෙන නිසා. ලෝතුරා බුදුරජාණන් වහන්සේම දහම තුලදී ඒ පිළිබඳව මතක් කරනවා අපේ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකේ දුර්ලභයි. ඒ වගේම සද්ධර්මය පවතින කාලයක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය මේ ලෝකේ දුර්ලභයි. ඒ වගේම ඒ සද්ධර්ම දේශනාව දේශනා කරන ආර්ය ප්‍රවරතර මහා සංඝ රත්නය කල්යාණ මිත්‍රයින් වහන්සේලා හැටියට ඇසුරු නිසුරු කරන්න ලැබෙන එක දුර්ලභයි. ඒ හැම දෙයක්ම වගේ දුර්ලභ වෙන අතරේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ මනුස්ස පටිලාභයත් අතිශය දුර්ලභ බව. ඒ මනුස්ස පටිලාභයේ අංග සම්පූර්ණ මිනිසෙක් හැටියට ලෝකේ උපදින්න හැමෝටම පුණ්‍ය ශක්තිය උරුම වෙලා නැහැ. නමුත් මේ කතා කරන මොහොතේ ඔබත් මාත් කතා කරන්න පුළුවන් ඇස් පේන කන් ඇහෙන සර්ව සම්පූර්ණ මිනිසෙක් හැටියට ආත්මය පරිහරණය කරන්න සංසාර ගමනේ පින් පුරලා තියෙනවා. එතකොට ඒ පුණ්‍ය මහිමය අපේ පින්නතුනි අපේ ජීවිතයට උරුම කරගත්ත වගේම ජීවිතය පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක මේ දුර්ලභ මනුස්ස පටිලාභයට අර්ථ පූර්ණයක් කරවුවා වෙනවා. එනිසා අද දවසේ අපේ අවධානය යොමු කරවමු විශේෂයෙන්ම අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරලා අපේ ජීවිතය සෑම අංශයකින්ම අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කර ගන්න ආකාරය පිළිබඳව හැරී බැලීමක් සිද්ධ කරන්න. පින්නතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකය තුල පහළ වෙන්නේ සාරාංශක කල්ප ලක්ෂයක් මේ සංසාර ගමනේ පාරමී ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරලා. එහෙම පාරමී ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරලා බුද්ධත්වයට අවබෝධ වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාව හික්මවන්න ඊටාම වටිනා බුද්ධ අවවාදයක් ලැබලා දෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කිය. සබ්බ පාපස්ස අකරණං සියලු පාපයන්ගෙන් ඈත් වෙන්න ජීවිතයේ උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. කුසලස්ස උපසම්පදා කුසල පූරණයෙන් තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් තමන්ගේ ජීවිතය සූදානම් කරගන්න කියන එකත් මතක් කරනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ පණිවිඩයයි ලබලා දෙන්නේ කියන එක තමයි මේ ගාථාවේ සරල පැහැදිලි කිරීම. එතකොට මෙතන අපේ පින්නතුනි පාපයෙන් ඈත් වෙන්න කියලා සිහිපත් කිරීම තුල විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය පිළිබඳවයි දහම තුලදී ඉස්මතු කරවන්නේ. මොකද කායික වශයෙන් අපේ
ඉන්ද්‍රියන්ගේ සංවර භාවයක් ඇති කරගන්නේ නැතිව ඉන් එහාට අපේ ජීවිතය පිළිබඳව අපිට හැරී බැලීමක් සිද්ධ කරන්න පුළුවන්කමක් නොලැබී යන නිසා මේ ඉන්ද්‍රියන් හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්නේ කාමභෝගී ජීවිතයන් ගත කරමින් තමන්ගේ ආත්ම පරිහරණය කරන මේ කාම ලෝකය තුල පංචකාම සම්පත්තියට ඇලෙන ගැටෙන ස්වභාවයෙන් යුක්ත වෙන ආකාරයටමයි මේ තමන්ගේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. පුද්ගල සන්තතිය තුල සෑම කෙනෙක්ම ඒ කියන කාමභෝගී ජීවිතයන්ට පෘථග්ජන සත්වයින් මූලික වශයෙන් අවධානය යොමු කරනවා. එහෙනම් අපේ පින්නතුනි අපේ ජීවිතය තුල අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ දුර්ලභ මනුස්ස ප්‍රතිලාභයේදී අඩුම තරමේ අපේ ඉන්ද්‍රිය සංවරය වෙනුවෙන්වත් අවධානය යොමු කරවලා එහෙම තමන්ගේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුල පිහිටා තමන්ගේ ජීවිතය දිහා බලන්න තමන්ගේ මේ ජීවිතේ පැවැත්ම සිද්ධ වෙන ආකාරය නිවි හැනහිල්ලේ බලන්න අපිට අවස්ථාව උදා කරගන්න එක ඊටාම වටිනවා. හේතුව එක මොහොතක්වත් නොනැවති ජීවිතය ගෙවි යන එකමයි සිද්ධ වෙන්නේ. ලදරු කාලේ හිටපු ඔබ තරුණ වියටපත් වෙලා මැදි වියටපත් වෙලා වැඩිහිටි වියටපත් වෙලා ටිකෙන් ටික ජීවත්ව ඉන්න තිබිච්ච කාල සීමාවයි මේ වියකිලා ගිහිලා තියෙන්නේ. එහෙනම් බොහොම කෙටි කාලයකදී ජීවිතයට අපි සමුදෙන්න වෙනවා. ඒ ජීවිතයට සමුදෙනකොට අපේ ජීවිතය ප්‍රඥාවෙන් ආලෝකමත් කරගත්තොත් සසරේදී අපිට පින්නතුනි නිවෙන්න සැනසෙන්න හේතුප්‍රත්‍ය හදා ගන්න පුළුවන්. මේ ජීවිතයේ තුලදී උනත් වීරිය තියනවා නම් උත්සාහය තියනවා නම් කෙනෙක්ට ධර්මාවබෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ප්‍රථමයෙන්ොත් මේ ලෝකේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව විවිධ ඉගැන්වීම් තිබුණා. මේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම එක්ක මේ ආයතීය සංවරයක පිහිටන එක නිවැරදිව සිද්ධ කරගන්න මනස මූලික කරගෙන මනස පදනම් කරගෙන ධර්මතා බිහි වෙන හැටි මනසේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේ පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන ආකාරය බුදු කෙනෙක් ලෝකයට පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ කය පිළිබඳව සිහිපත් කරවන දේශනාවකට වඩා මේ මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් දේශනාවක්. මනස අවබෝධ කරගත්තහම ඉබේම අපිට පුළුවන්කම තියනවා මේ පංචස්කන්ධ ලෝකය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. මොකද මනස තුලින් තමයි ලෝකයට පණ දීලා තියෙන්නේ.
එහෙනම් මනස අවබෝධ කරගත්ත කෙනා ලෝකේ අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ මනස අවබෝධ කරගන්න එක අපේ පින්නතුනි කෙනෙක්ට බොහොම ෂණයකින් සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ෂණයකින් අවබෝධ කරගත්ත උත්තමයෝ මේ සම්බුද්ධ ශාසනය තුල වැඩ හිටියා. දාරුචීරිය මහරහතන් වහන්සේ වගේ උත්තමීන් වහන්සේලා මේ ශාසනය තුල වැඩ හිටියා. ඒ වගේම කිප්පං ධම්මං විජානාති කියලා බොහොම ෂණයකින් ධර්මය කියන සැනින් අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාව තිබිච්ච මාර්ගඵල අවබෝධ කරගන්න සසර ගමනේ පාරමී ධර්මයන් ඉන්ද්‍රිය බල ධර්මයන් සම්පූර්ණ වෙලා තිබිච්ච උත්තමයෝ මේ සම්බුද්ධ ශාසනය තුල වැඩ ඉඳලා තියෙනවා. මම මේ කතා කරන්නේ අද මේ වර්තමානීය පිළිබඳවයි. එතකොට අද මේ වර්තමානයේ තුල අපි ජීවත් වෙන සමාජයේ පවතින කෙලෙස් ගැලීම දිහා බලපුවාම ඒ තරම් ෂණයකින් ග්‍රහණය කරගන්න පුළුවන් හැටියට මේ ධර්මයේ දැන් ඇත්තේ නැහැ කියන එකයි අපිට කල්පනා කරන්න වෙන්නේ. හේතුව ඒ තරම් කෙලෙස් ගඟක්නේ අපේ පින්නතුණි වර්තමානයේ ගලන්නේ. මේ ඔබ කල්පනා කරලා බලන්න මීට වසර 50කට 100කට ආසන්න කාලේ ජීවත් වෙච්ච මිනිස්සුයි වර්තමානයේ ජීවත් වෙන මිනිස්සුයි අතර කොච්චරනම් වෙනසක් තියෙනවද? මීට අවුරුදු 100කට විතර කලින් එහා පැත්තේ මිනිස්සු තමන් ජීවත් වෙන ගමේ තමන් ජීවත් වෙච්ච නගරයේ ඒ ප්‍රදේශයට අදාළ වෙච්ච සංඥා සංස්කාරයන් පිළිබඳ විතරණි අපේ පින්නතුනි අවබෝධයක් ඇති කරගත්තේ. එතකොට ඒගොල්ලන්ගේ මනස තුල ඇති වෙන කෙලෙස් පරාසය වර්තමානයට සාපේක්ෂව බොහෝම අවම වෙලා තිබුණා. එතකොට ඊටත් එහා පැත්තේ ජීවත් වෙච්ච අය ගත්තොත් බොහෝම සීමිත සංඥා සංස්කාර ප්‍රමාණයන් ටිකක් තමයි ඒ අයගේ ජීවිතවල පැවතුනේ. නමුත් වර්තමානයේ මේ ඔබ මම ජීවත් වෙන කාල පරාසය වෙනකොට ඔබ පරිහරණය කරන ජංගම දුරකථනය ගැන ඔබ හිතන්න. එතකොට විවිධාකාරයේ රටවල් වල මේ ලෝකේ පවතින දේවල් පිළිබඳව ඒ තියෙන සංඥා සංස්කාරයන් ඔබේ ජීවිතවලට එක ෂණයකින් සමීප කරවලා දෙන්න ඔබේ අතේ තියෙන ජංගම දුරකථනයට පුළුවන්කම තියෙනවා. එතකොට මේ දේවල් එක්ක ඔබ කොච්චරනම් ව්‍යාකූල වෙනවද කියලා ඔබම කල්පනා කරලා බලන්න. මේ පවතින දේවල් එක්ක යම්කිසි අපි හිතමු යම් ආකාරයක ප්‍රවෘත්තියක් කන වැටුණොත් ඒ ප්‍රවෘත්තියත් එක්ක ඔබ කොච්චර ගැටෙනවද? වෙන රටක ඇතිවෙච්ච යුද කලකෝලහලයක් තිබුණොත් ඔබ බලන්න ඔබ පක්ෂග්‍රාහී වෙලා මේ අය හරි මේ අය වැරදි කියලා ඒ දේවල් එක්ක ඔබ කොච්චර ගැටෙනවද? ඊළඟට රටේ ලෝකේ පවතින වෙනයම් ආකාරයක දෙයක් වේවා මේ හැම දෙයක්ම ඔබ දන්නේ නැතුව ෂණයකින් ඔබ ඔබේ කරගන්න හැටි බලන්න. ඒකයි මම කිව්වේ
කලින්ට සාපේක්ෂව මේ වර්තමානයේ කෙලෙස් ගඟ ගලන වේගය වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපේ පින්නතුනි අපේ උත්සාහවත් වෙන්න වෙනවා අපේ ජීවිතය තුළ මේ ගලන කෙලෙස් ගඟ යම් ප්‍රමාණයකින් හරි අවම කරගන්න ක්‍රමවේදයකට අවධානය යොමු කරවන්න. එහෙම නැති වුණොත් මේ සසරෙන් එතර වීමක් නැත්තම් මේ භවයට පැමිණෙන එක නතර කරන්න අපි කාටවත් පුළුවන්කමක් ලැබෙන එකක් නැහැ. එහෙනම් කොහොමද කෙලෙස් ගඟ ගලන එක නතර කරන්නේ කියන එක අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව කල්පනා කළොත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් අපිට පෙන්වලා දීලා තියෙන මඟ සමත විදර්ශනා හැටියට තමයි සිහිපත් කරන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ආකාර කිහිපයක් ධර්මයේදී මතක් කරනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, ධර්මයේ සජ්ජායනා කිරීම, ඒ වගේම භාවනාව කියන මේ කාරණා හැම එකක්ම ධර්මාවබෝධයට උපනිශ්‍රය වෙනවා, ධර්මාවබෝධයට පත් වෙන්න හේතුවක් කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. එතකොට අතීතයේදී එක දහම් පදයක් ශ්‍රවණය කරලා ධර්මාවබෝධයට පත් වෙච්ච ඇත්තෝ ඉඳලා තියෙනවා. ඒකයි මම කලින් සිහිපත් කළේ ඒ උත්තමයන් වහන්සේලාගේ කෙලෙස් ගලන වේගය අවම කරගෙන සංසාර ගමන පුරාවට පුහුණු කරපු චිත්තයක්, භාවිතා කරපු වඩපු චිත්තයක් උන්වහන්සේලාගේ තිබිලා තියෙනවා. ඒකනේ අර නෙළුම් මලේ උපමාවෙන් භාග්‍යවතුන් වහන්සේම මතක් කරන්නේ අපි පින්නතුනි. සමහර නෙළුම් මල් තියෙනවා. ඒ නෙළුම් මල් විකසිත වෙන්න හිරු කිරණ විතරයි අවශ්‍ය. එතකොට හිරු කිරණ වැටිච්ච ගමන් ඒ නෙළුම් මල් විකසිත වෙනවා. ඒ වගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ මඟ පෙන්වීමෙන් යථාර්ථය පිළිබඳව ජීවිත යථාර්ථය පැහැදිලි කරපුවාම කෙනෙක්ට ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් එක ක්ෂණයකින්. හිතන්න අර දාර්චීරිය හාමුදුරුවෝ වගේම අපේ කෝලිත උපතිස්ස පරිබ්‍රාජකීන් දෙදෙනා වහන්සේත් එකම එක දහම් පාඨයක් ශ්‍රවණය කරලා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ තියාහ. මෙන්න මේ දහම් පාඨය පළවෙනි දහම් පාඨය ශ්‍රවණය කරපු කෝලිත පරිබ්‍රාජකයා මගඵල ලැබුවනේ අපේ පින්නතුනි. මේ පළවෙනි ගාථා පාඨය තුල හේතුඵල න්‍යාය අන්තර්ගත වෙලා තිබ්බා. ඒක මේ ගාථාව කියනකොට සමහර වෙලාවට සාමාන්‍ය පෘථග්ජනයෙකුට නොතේරුණත් සබුද්ධිකව විග්‍රහ කරලා බලනකොට ඉමස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්හි මෙය වේ, මේ ඇතිවීමෙන් මේ ඇතිවේ ආදී කොටගෙන ඒ හේතුඵල න්‍යාය පිළිබඳවයි මෙතනදී පැහැදිලි කරන්නේ. එහෙනම් කෝලිත පරිබ්‍රාජකයාට ඒක ඇහෙනකොටම මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා දේවල් හේතු ප්‍රත්‍ය නැතිවීම තුල විනාශ ස්වභාවයට පත් වෙනවා කියන එක වැටහුණා. ඒ තුල
සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති වෙලා සෝවාන් ඵලයේ පිහිටියා. එතකොට මේ සංසාර ගමනේ වඩපු චිත්තයේ උපනිශ්‍රිතතාවය ඒ සඳහා බලාත්මක වෙච්ච ආකාරයයි මම සිහිපත් කරා. උපතිස්ස පරිබ්‍රාජකයාටත් මේ ගාථාව අවසාන වෙද්දි මගඵල අවබෝධ කරගන්න පුණ්‍ය මහිමය උදා වුණා. එතකොට අද මේ ජීවත් වෙන සමාජයේ එහෙම ඇත්තෝ ඉන්නවා නම් බොහෝ වෙලාවට අද මේ ධර්මය සම්ප්‍රේෂණය වෙන මට්ටමට ඒ ඇත්තන්ගේ ක්ලේශයන් මේ ආකාරයට නැතිවෙන්න අවශ්‍යයි. නමුත් මේ කෙලෙස් ගඟ ගලන ආකාරය බැලුවහම එහෙම අපේ පින්නතුනි නවතින්න පුළුවන් වෙන විදිහක් තියෙනවා, විදිහක් පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සඳහා ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න ඕනේ. පළවෙනියෙන්ම අපේ පින්වතුනි ඒ සඳහා මේ මනස අභ්‍යන්තරයට අපි එබිලා බලන්න ඕනේ. එහෙම බලනකොට ඉස්සල්ලාම පේන්නේ මේ විදිහට කෙලෙස් ගඟක් ගලනවා කියන එක. මට මේ වගේ කෙලෙස් ඇති වෙනවා, රාගය මෙහෙම ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා කියන එක තමයි ඉස්සල්ලාම පේන්න පටන් ගන්න. එහෙම කෙනෙක්ට පේන්න පටන් ගන්නවා නම් ඒක අපේ පින්නතුනි හොඳයි. මොකද තමන්ගේ අභ්‍යන්තරයේ තුල ඒ ඇතිවෙන ක්ලේශ ධර්මයන් පිළිබඳ අවබෝධය තියෙනවා කියලා කියන්නේ ඔබ අවදිමත් කියන එකනේ. ඒ අවදිමත් භාවය බුද්ධ ශාසනයක නිරන්තරයෙන්ම ඇගීමට ලක් කරනවා. ඒ අවදිමත් භාවය තුල අපේ පින්වතුනි අපිට පුළුවන්කම තියෙනවා තමන්ගේ මනස තුල ඒ ඇතිවෙන කෙලෙස් නිරුද්ධ කරගන්න ඕනේ කියන තැන ඉඳගෙන ඒ සඳහා වැඩපිළිවෙලකට යොමු වෙන්න. එතකොට කෙනෙක් ඒ අවදිමත් භාවයේ තුල ඉඳලා තමන්ගේ ජීවිතය වඩන්න උත්සාහවත් වෙනකොට ඒ ඇත්තන්ට අපේ පින්නතුනි තමන්ගේ හිත වඩන ක්‍රමවේදයක් මූලිකව අවශ්‍ය වෙනවා. මේ බුද්ධ ශාසනය තුල සම 40 කර්මස්ථාන හැටියට සමතය පිළිබඳව පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ කර්මස්ථානයන් උපනිශ්‍රය කරගෙන කෙනෙක්ට ආරම්භ කරන්න පුළුවන් තමන්ගේ මනස නිකලෙස් කරගන්න කර්මස්ථානයක පිහිටලා. එතකොට අපේ පින්නතුනි අපි මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මනස වඩනකොට මනස භාවිතා කරන මනස පුහුණු කරන ආකාරය පිළිබඳව අපි හැම වෙලාවකම ගුරු ඇසුරක ඉඳගෙන ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා නම් ඇත්තෙන්ම මේ ධම්මඟ වඩා ගන්න පහසුයි. මේ ධම්මඟ වඩනකොට එන ප්‍රශ්න ගැටලු කල්යාණ මිත්‍රයින් වහන්සේ නමකගේ මඟ පෙන්වීම ඔස්සේ කරන්න පුළුවන්කම තියෙනවා නම් ඇත්තෙන්ම අපේ පින්නතුනි අපේ ජීවිතය වඩවා ගන්න අපිට පහසුයි. මොකද කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැම වෙලාවකම කියන වචන වලින් අපේ මනෝභාවයන් පිළිබඳව අධ්‍යයනය කරනවා. උන්වහන්සේලා මේ ධම්මඟ වඩන මේ ධම්මඟ භාවිතා කරන වැඩපිළිවෙලක ඉන්න නිසා ගුරුවරයෙක් තෝරගන්න එක ඉතාම වැදගත්.
ඒ ගුරුවරයා අභ්‍යාසදී අවංක වෙන එකත් වංචනික වෙන්නේ නැතුව මට මේ විදිහට කෙලෙස් ඇති වෙනවා. මේ විදිහට මගේ මනස තුල රාගය ඇති වෙනවා. මේ විදිහට මගේ මනස තුල ද්වේෂය ඇති වෙනවා. මේ විදිහට මගේ මනස තුල මෝහය ඇති වෙනවා කියලා තමන්ගේ කර්මස්ථානයන්හි පිහිටලා වඩන වෙලාවේදී ඇති වෙන ගැටලු සාකච්ඡා කරගන්න ගුරු ඇසුරක් පවත්වා ගන්න එක ඊටාම වැදගත්. මේ හිත හදන හිත වඩන ක්‍රමවේදයට කෙනෙක් අනුගත වෙනවා නම් එතකොට අපේ පින්නතුනි අපේ ප්‍රථමයෙන්ම මේ කෙලෙස් ගඟක් ගලන වෙලාවේ එක මොහොතකින් ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැනේ. දැන් ඒක උදාහරණයකින් ඔබට කිව්වොත් මේ කතා කරන මොහොතේ මේ දේශනාව ශ්‍රවණය කරන අතරවාරේ ඔබේ මනස අරමුණු කීයකට දුවලැද්ද කියලා ඔබම හිතන්න. දෛනික ජීවිතේ ඔබ කරන කියන දේවල් එක්ක අතීත සංඥා එක්ක අනාගත සංඥා එක්ක බොහෝ විට මේ ශ්‍රවණයෙන් මේ තමන්ගේ කන නැත්තම් තමන්ගේ දැස වැඩ කරන වෙලාවෙදී හිත දුවනවා අපේ පින්නතුනි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ දුවන හිත එක්තෙන් කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක එක ක්ෂණයකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම පුළුවන් නම් මේ ඇහෙන ධර්මය හැටියට අපිට මේ භව කතන්දරය අවසන් කරන්න පුළුවන් වෙලා. දැන් වර්තමානයේ වීරියක් නැතිව උත්සාහයක් නැතිව මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපිට උත්සාහයක් තියෙන්න ඕනේ මේ මනසට ඇතිවෙන ක්ලේශයන් යම් ප්‍රමාණකින් හරි යටපත් කරගන්න ඕනේ ක්‍රමවේදයක්. අන්න එතනදී අර කලින් සිහිපත් කළ සමතය වැදගත් පූර්විකාවක් හැටියට මේ සඳහා පිවිසෙන්න. එතකොට සමතයට යොමු වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයෝ කණ්ඩායම් 6ක් පිළිබඳව. ඒ අතර සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත, රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත කියලා චරිත 6ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙතනදී අපේ පින්නතුනි ඊටාම වැදගත් වෙනවා මේ කියන චරිත 6න් තමන්ගේ චරිතය මොන වගේ එකක්ද කියන එක අඳුන ගන්න. හේතුව තමන්ගේ මනස තුල රාගය නම් නිරන්තරයෙන්ම වැඩෙන්නේ, රාගය නම් ක්ලේශයන් හැටියට ඇති වෙන්නේ නිරන්තරයෙන්ම. එහෙනම් සසර පුරාවට වැඩිපුර රාගයට අදාළ වෙන සිතුවිලි පරම්පරාවන් එක්ක තමයි අපි ගනුදෙනු කරලා තියෙන්නේ. එහෙනම් ඒක නැති කරන්න, ඒක යටපත් කරන්න වැඩපිළිවෙලකට අපි අනුගත වෙන්න ඕනේ. එතකොට තමයි අනුපිරිවෙලින් අපිට පුළුවන්කම තියෙන්නේ ඉන් එහාට අපේ මනස වඩා ගන්න. එතකොට අර කර්මස්ථාන 40ක් මතක් කරලා ඒ වගේ සිතුවිලි පරම්පරාවන් නැති වෙනවා නම් කෙනෙක්ට අන්න බුදුහාමුදුරුව මතක් කරනවා අසුභානුස්සතිය, මරණානුස්සතිය, ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මතක් කරන ඒ වගේ
කර්මස්ථානයක් තෝරගන්න එක ඒ වගේ කෙනෙකුගේ රාගය අධික කෙනෙකුගේ සිත සමතයට පත් කරගන්න මූලික පියවර හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේ අනෙකුත් එක් එක් ආකාරයේ චරිතවලට අදාළ වෙන විදිහේ භාවනා කර්මස්ථාන සමතය තුලදී බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීලා තියෙනවා, මතක් කරලා තියෙනවා. එතකොට සමතය තුල අපේ තමන්ගේ සිත වඩනකොට අපේ පින්නතුනි කර්මස්ථානයේ මූලික කරගෙන අපි හිතමු මෛත්‍රිය නම් කර්මස්ථානය මෛත්‍රී චිත්තයේ පදනම් කරගනිමින් අපේ හිත වඩනකොට ඒ සිත වඩන කාල පරාසයේ පුරාවට පමණක් කෙලෙස් නතර කරලා ඉන්න අපි පුරුදු වෙන්න පටන් ගන්නවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දහමේදී මේ පිළිබඳව උපමාවකින් මතක් කරනවා. මේ කෙලෙස් යටපත් කරන ආකාර කිහිපයක් තදංග ප්‍රහාණය තුලින් තදංග ප්‍රහාණයෙන් කෙලෙස් යටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ෂණයකදී පින්කම් කටයුත්තකට අවධානය යොමු කරවද්දී ඒ පුණ්‍ය චේතනාව මත හිත අලවා තමන්ගේ මනසේ ඇතිවෙන කෙලෙස් යටපත් කරන්න පුළුවන්. උදාහරණයකින් කියනවා නම් හරියට ඔබ ලිඳකට තමන්ගේ අවධානය යොමු කළොත් උදෑසන කාලයේදී විවිධාකාරයේ කුණුරොදු වැටිලා තියෙන ඔබට දකින්න පුළුවන්. හැබැයි වතුර කොච්චර ඕනේ වුණත් කෙනෙක් ඒ කුණුරොඩු තියෙන භාජනයෙන් තමන්ගේ භාජනය පුරව ගන්නේ නැහැ. නම් ඒ කුණුරොඩු ටික අරගෙන යන භාජනයෙන් එහාට මෙහාට කරලා පිරිසිදු වතුර කලයක් පුරව ගන්න ඕනේ. හැබැයි ආයශනයකින් එබිලා බැලුවොත් ආයෙත් අර කුණුරොඩු පෙඳපාසි ටික වතුර පුරා පැතිරිලා ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වතුර ටික ගන්නකම් නිමේෂයකට අර ලිඳ පිරිසිදු කරගත්තා වගේ පුණ්‍ය චේතනා පුණ්‍ය කටයුතු වල නියැලුණාම යම් කෙනෙක් ෂණයකින් ඒ පුණ්‍ය චේතනාවන්හි සිත් අලවා කෙලෙස් යටපත් කරගන්න උත්සාහවත් වෙනවා. හැබැයි ඊට වඩා වැඩි කාලයක් කෙනෙක්ට පුළුවන්කම තියෙනවා මේ මනස වඩන්න කෙලෙස් වලින් ඈත් කරලා තමන්ගේ හිත පවත්ව ගන්න. ඒක උපමාවකින් පැහැදිලි කරනවා. හරියට රබර් බෝලයක් වතුරේ තියලා තද කරලා තියාගෙන ඉන්න තාක් කාලයක් අර තද කරගෙන ඉන්න එක නිසා රබර් බෝලය වතුරෙන් යටට ගිහිල්ලා තියෙනවා. තද කරගෙන ඉන්න එක නිසාම වතුරෙන් උඩට ඒ රබර් බෝලේ එන්නේ නැතුව තියෙනවා. මේක උපමාවට ගන්නවා. ඒ වගේ සමතේ මත තමන්ගේ හිත පවත්වාගෙන ඉන්නකොට සමතේ පිහිටෙන් අපිට පුළුවන් මේ කෙලෙස් සමතේ පිහිටා ඉන්න තාක් කාලයක් යටපත් කරගෙන තියාගන්න. හැබැයි කර්මස්ථානයෙන් ඈත් වෙන ගමම්ම නැවතත් අර කෙලෙස් ටික ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රථම අධ්‍යානයේට, ဒုတိ ය අධ්‍යානයේට, තෘතිය අධ්‍යානයේට, චතුර්ථ අධ්‍යානයේට ආදී කොටගෙන මේ අෂ්ට සමාපත්තියටම සමවැදීම ඒ සඳහා අපිට උදාහරණයක් හැටියට හිතන්න පුළුවන්. එතකොට ඒ කියවුවේ යම් කිසි කෙනෙක් තමන්ගේ මනස පුහුණු කරවීම හොඳින් සිද්ධ කරලා බ්‍රහ්ම ලෝකවල උපදින්න පවා ඉඩ කඩ තියෙනවනේ. මේ අෂ්ට සමාපත්තිය දියුණු කරලා කෙනෙක් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. හැබැයි
උක්කිත්තෝ පුඤ්ඤ වේගේන රූපාරූප ගතින් ගතා භවග්ග තම්පි සම්පන්නෝ පුනා ගච්ඡanti දුග්ගතින් කියලා දහම් පාඩයක් මතක් කරනවා. එකෙන් පැහැදිලි කරන්නේ පුණ්‍ය වේගයේ අවසන් වුණාට පස්සේ ආයේ දුගති ආත්මයකට වැටෙනවා. රූපාවචර අරූපාවචර ධානලාභී යත්තන් පවා කියන එකයි. එතකොට ඒ බඹතල වල බඹ විහරණයන් ලබන්න කෙනෙක් පුණ්‍යවන්ත වෙන්නේ නිකම්ම නෙවෙයි, සමතය තමන්ගේ ජීවිතය තුළ හොඳින් දියුණු කරන එකේ ප්‍රතිවිපාකයක් හැටියට. හැබැයි එතනත් తాවකාලික සැනසීමක් විතරයි තියෙන්නේ කියන එක දහම ඉස්මතු කරනවා. ඒ නිසා මේ සමතය තුළ අපිට පුළුවන්කම තියෙනවා తాවකාලිකව සිත වඩවන්න. ඒත් එක්ක අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා විදර්ශනාවට, සමතය තුළින් විදර්ශනාවට හැරෙන ක්‍රමයක්. විදර්ශනාව තුළදී ධර්මයේ කැඩපතක් හැටියට තියාගත්තාම විදර්ශනාව තුළින් ධර්මයේ පේන්න පටන් ගත්තාම අර භාග්‍යවතුන් වහන්සේ මතක් කරන හේතුඵල න්‍යාය අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා ජීවිතය තුළ. හේතුඵල න්‍යාය අපේ ජීවිතය තුළ ප්‍රකට වෙන්න පටන් ගත්තාම විදර්ශනාව තුළ ජීවිත යථාර්ථයනේ අපේ පින්නතුනි පේන්න පටන් ගන්න. ජීවිත යථාර්ථයේ පේන්න පටන් ගත්තාම අපි පින්නතුනි දන්නේම නැතිව මේ කෙලෙස් ගඟ නතර කරන්න අපිට පුළුවන්. ඒ කෙලෙස් ගඟ නතර කරන්න අපේ පින්නතුනි ධර්මයේ කැඩපතක් හැටියට තියාගන්න එක අතිශය වැදගත් වෙනවා. මොකද ධර්මයේ තුලින් තමයි මේ ජීවිතයේ තියෙන ස්වභාවය පිළිබඳව අපිට ඉස්මතු කරලා දෙන්නේ. ධර්මය ඉස්සරහින් තියාගන්නේ නැති කෙනෙක්ට විදර්ශනාව විතරක් පුහුණු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ තුල ආයෙත් කෙනෙක් ධර්මයේ ඉස්සරහට තියාගන්නේ නැතුව විදර්ශනාව වඩනවා කියලා කියන්නේ මොනියම් හෝ දෘෂ්ටියකට යහු වෙලා කියන එකයි. එක්කෝ සාස්වත දෘෂ්ටියකට අහු වෙනවා. එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටියකට අහු වෙනවා. මේ දෘෂ්ටි දෙකෙන් එකකට වැටිලා ආයෙත් භවයට යාට වැටෙන්න සිද්ධ වෙනවා. හැබැයි ධර්මය ඉස්සරහින් තියාගෙන විදර්ශනාවට අවධානය යොමු කරනකොට එක්කෝ එයා ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ චතුරාර්ය සත්‍ය න්‍යායට යටත්ව ඒ චතුරාර්ය සත්‍යයේ ස්වභාවය තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කිරීම තුළ. එක්ක පටිච්ච සමුප්පාද න්‍යාය තුළ තමන්ගේ මනසේ ඇතිවෙන ක්ලේශයන් පිළිබඳව දැකලා ඒ චිත්ත සමාධිය තුළින් ඒ තමන්ගේ හිත තුළ ඇතිවෙන ක්ලේශ ධර්මයන් යටපත් කරන්න තමයි උත්සාහවත් වෙන්නේ. එහෙමත් නැත්නම් ප ဋ ාණ ණය ක්‍රමයට අදාළ වෙන විදිහට සුවේසි ප්‍රත්‍යයන්ට අදාළ වෙන විදිහට කෙනෙක් මේ විග්‍රහ කරගෙන ඒට අදාළ වෙන විදිහට කල්පනා කරලා විදර්ශනාවත් එක්ක තමන්ගේ ජීවිතය දිහා දකින්න කෙනෙක් උත්සාහවත් වීම තුළ යථා ස්වභාවය කෙනෙක්ට තේරුම් අරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට විදර්ශනාවත් එක්ක අපිට සිද්ධ වෙනවා අපේ පින්නතුනි ධර්මයේ කැඩපතක් හැටියට තියාගන්න. එහෙම කරනකොට අපිට පුළුවන්කම තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපේ ජීවිතය තුළින් අත්දකින්න. ඉතින් ඒ ජීවිතාවබෝධය ඇති කර ගැනීම පිණිස මේ උතුම් දේශනාවත් ඔබට උපනිශ්‍රය වේවා කියන අදහසින් ලෝක සත්වයාට සෙත් පතමින්
මේ දේශනාව අද දවසේ අවසන් කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.